ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමයි මමයි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනදා වගේම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මේක නම් මාරම රසක් තියෙන්නේ. ඔයාලා හදලම් බලන්න ඕන කෑමක් තමයි මේක න. මේකේ නම නම් හරියටම දන්නේ නැහැ. අපේ අම්මලා කියන්නේ මේකට ඇපල් කේක් කැවුම් කියලා. මේ කැවුම් එක කේක් රස නිසා තමයි එහෙම කියන්නේ. ඔයාලත් මේ කැවුම් එක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි විස්තර නැතුව බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔයාලා මුලින්ම මේ දේවල් ටික සූදානම් කරගන්න. පාන් පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 100ක්, බේකින් සෝඩා වන තේ හැන්දක්, අය බිත්තර දෙකක් අරන් තියෙනවා, එක්ස්ට්‍රා ග්‍රෑම් 50ක් අරන් තියෙනවා, පොල් තෙල් භාගයක් අරගෙන තියාගන්න. පොල් තෙල් භාගෙම නම් යන්නේ නැහැ මේකට. මුලින්ම පිරිසුදු භාජනයක් අරගෙන ඒකට පාන් පිටි 250 දාගන්න. ඉන්පසු සීනි ග්‍රෑම් 100ත් ඒකටම දාගෙන හොඳින් කලවම් කරගන්න. ලුණු තේ හැඳි කාලක් සහ බේකින් සෝඩා තේ හැන්දක් මේකට දාගන්න. ඉන්පසු එක්ස්ට්‍රා ග්‍රෑම් 50 සහ බිත්තර ගෙඩි දෙකක් මේකටම දාගන්න. මේ මිශ්‍රණයට වතුර පොඩ්ඩක්වත් කලවම් කරගන්න එපා. එතකොට පදම වෙනස් වෙනවා. මම කියපු දේවල් ටික දාගෙන මේක හොඳින් කලවම් කරගන්න. අතින් ඔයාලා කලවම් කරගන්න මේක. මේක පැය භාගයක් විතර අනා ගන්න ඕන. සීනි ටික දිය වෙනකම්ම හොඳින් කලවම් කරගන්න. අපි දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේ තියෙන අපේ මිශ්‍රණය ඔයාලත් මේ පදමට හදාගන්න. මේක දැන් හොඳින් වහලා පැය 4ක් විතර වගේ පිපෙන්න තියන්න. මේ පැය 4කින් පස්සේ අපේ මිශ්‍රණය දැන් මේක ආයෙත් විනාඩි 5ක් විතර වගේ අනා ගන්න. ඊට පස්සේ ඔයාලා කුඩා බෝල හදාගන්න. ඔයාලා මේ මම හදන ප්‍රමාණයට වගේ හදාගන්න. ලොකුවට හදාගන්න එපා. එතකොට ඇතුළ තැම්බෙන්නේ නැහැ. පොඩියට හදාගන්න. දැන් තියෙන්නේ අපේ කැවුම් ටික ගැඹුරු තෙලේ බැඳගන්න. ඔයාලා මේ කැවුම් ටික බැඳ ගන්න කලින් තෙල් ටික හොඳට පැස්සව ගන්න ඕන. ඒකට ඔයාලා තාච්චියකට තෙල් දාලා හොඳින් රත් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකට අපි හදාගත්ත කැවුම් බෝල ටික දාගන්න. ඔයාලා ගොඩක් දාගන්න එපා. 5-6 වගේ දාගෙන බැදගන්න. මේක ටිකක් වෙලා බැදනකොට මැදින් පුපුරනවා. ඊට පස්සේ රන්වන් පාට වෙනකොට ඔයාලා මේක බාගන්න. මේක පුපුරපුවාම තමයි ගොඩක් රසට තියෙන්නේ. අපි ඔන්න කැවුම් හදාගෙන ඉවරයි. මේ කැවුම් එක මාරම රසක් තියෙන්නේ. ඔයාලා අදම හදලා බලන්න. හදලා රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති ඔයාලා ගමයි මමයි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වෙනදා වගේම මේ වීඩියෝ නරපු ඔයාලට ගොඩක් ස්තුතියි. ළඟදීම දවසක ආයෙත් මේ වගේ රෙසිපි එකක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.